right පුතේ දැන් වෙලාව 11යි 10යි 2025 9 මාසේ අද 27 සෙනසුරාදා අද හවස පුතේ සම්මන්ත්‍රණයක් තියෙනවා ඒ වුණාට පුතේ ඔයා මගේ group class එකේ ළමයි ටික ඉතින් අපි මේ දැන් පාඩමක් කරමු right පාඩමක් කරමු කියන්නේ සර් වාර ගෙදර වැඩ දෙනවද අපෝ නෑ නේද පාඩම් කරගන්න කියලා මේක කියනවද නෑ මා එක පාඩම් කරමු right පුතේ මා එක වලාකුලක් වෙන්න කොහොනේ වලාකුලක් වෙන්නකො ලස්සන එකක් වෙන්න right කොහමට හොඳ කළු ගලක් වෙන්න කළු ගලක් ඕන තදයි නේද කළු ගල ඊළඟට මට කො බලන්න කාර් එකක් වෙන්න ඕන කාර් එකක් මෙහෙම කරොත් නම් බස් එකක් කොහොමද කො බලන්න ආසිය යාත්‍රාවක් එරෝප්ලේන් එකක් right කො බලන්න හෙල්මට් එක වෙන්න හෙල්මට් එක කළා දාගන්න ඕනේ හෙල්මට් එක නම් දාගන්න කො බලන්න රිවීල් එක ස්ටාර්ට් කරන්න right ඊළඟට කො බලන්න මොබයිල් ෆෝන් එක වෙන්නේ අම්මගේ ෆෝන් එක කොයි වෙලාවෙ ගත්තත් මේ පිහිම දානෝ නේද පුතේ පිහිම දානෝ මේක ඔබලා පිහිම දාන්න එකයි වැඩේ නේද right ඊළඟට අම්මි තාත්තිගේ වැඩ ඊළඟට එහෙනම් ෆෑන් එකක් වෙන්න ෆෑන් එකක් නෙවොන් ෆෑන් එක නම් කරගෙනවනේ right okay හැමෝම නැගිටින්න වාඩි වෙන්න නැගිටින්න වාඩි වෙන්න නැගිටින්න එපා ආන්න දිනුලි නැගිට්ටා නැගිටින්න එපා කියලා කිව්වා වාඩි වෙන්න හොඳට හුඟන් දෙන්න ඕන හරිද right අපේ කවිය තමයි ගල්පාණ්ඩියා ජයන්තියා මල්පෙතියා උඩ හඳයා බුලත් හපයා කොල කණයා ලේතිත්තයා ඉරහඳයා ඊළඟට කරම් මාරු හොඳ අශෝක පෙතියෝ බන්දුල පෙතියෝ ගල්වැලි ගොව්වෝ තල්කොස්සෝ හල්මල් දණ්ඩිය විල්පිට දණ්ඩිය අපේ දේශේ ඉන්නාමස්සෝ පතිරණ සාලයක් එහෙම කියලා තව ටිකක් තියෙනවා පතිරණ සාලයා මගුරා කඩයා වෛරං අබිරාවා පොඩි හුංගා තව ටිකක් තියෙනවා ඒ ටික අපි ඊළඟට පාඩම් කරගමු right ආයෙ නැවතිම හැමෝම නැගිටින්න දැන් ඕක මං කිව්වට වැඩක් නැහැ මගේ දුවල පුතාලට පුළුවන් වෙන්න ඕන ඒ වගේම පුතේ මේ වීඩියෝ එක බලන අම්මා තාත්තට මම කියන්නේ මේවා කාගේ හරි ළමයිනි ඔයාගේ ළමයට පුළුවන් වෙනවද කියලා බලන්නකෝ හරි කවිය සර් ඉගෙනනෝ ඒවලෙම ඔයාගේ දරුවට පුළුවන් වෙනවද කියලා බලන්න එහෙම පුළුවන් වෙන්නේ නැති කිසි පන්තිකින් ඔයාගේ දරුවට වැඩක් නෑ එහෙනම් මද්වංශගේ පන්තිය වැදගත් වෙන්නේ අන්න ඒ හිඳයි පුතේ ඔයාට ඒ හිඳයි අම්මේ තාත්තේ වාගේ දරුවට right එහෙනම් ඉතුරු ටික ලයිව් රෙකෝඩින් නෑ හරි ඔන්න පුතේ විනාඩි 7න් පාඩම කවිය පාඩම් right විනාඩි 7යි ගියේ කවිය පාඩම් කරන්න කාටද කියලා බලනවා මම එක තුන් පාරක් කියන්නේ ඊට පස්සේ හැමෝගෙම පාඩම් ගන්නවා ඔසිනි ලියන්න බෑ කිසි කෙනෙක් ලියන්න බෑ කටපාඩම් දෙන්න ඇක්ෂන් වලින් මට කවිය කියන්න ඕන right right raise hand කරලා තියන්න මේ පිළිවෙලට මම ගන්නවා පුතේ මේ ඔයාගෙන් raise hand කරලා තියන්න මේ පිළිවෙලට ගන්නම් පාඩම ඒ පාඩම් දෙන පිළිවෙලට මුලින්ම නික්ලේශ අත උස්සලා මයික් ඔන් කරන්න එයාට පාඩම් දුන්නාට පස්සේ left එන්න පුළුවන් ඕ නික්ලේශ කතා කරන්න දිනු ගල්පියා උඩ හරයා බුලත් කන්න කොල කනවා ලේතිත්තයා බුලත් කනෝ කියලා කිව්වේ නෑ කණයා තරුවක් නෑ එක වචනයක් වැරදුනා ඒකින්ද බෑ දැන් පාඩම් ගන්නකම් ආයි ඉන්න ඕන නෙවොන් ආන්ජලෝ පස් පාරක් කවිය ලියන්න පස් පාරක් කවිය ලියන්න ටක් ගාලා කටුවැඩ කොලේ කිය ලියන්න ඔයා හරි නෙවන්න ආන්ජලෝ
ගල් පාන්දිය ජයතියා Hmm. මල් පෙතියා උද හඳයා Hmm. බුලත් අපයා කොළ කනයා Hmm. ලේ තිත්තයා ලේ තිත්තයා විතරද? හරි. තරුවක් නැහැ. ලේ තිත්තයා ඉර හඳයා ඉතුරු ටික කිව්වේ නැහැ. නමුත් හොඳයි. ඔව් දැන් බෑ. දැන් කවිය පස් පාරක් කියන්න. පස් පාරක් ලියන්න ඕන. අම්මි එක දැන් ඉතුරු ටික පාඩම් කරන්න. ඔය පාඩම් හිටියා ඇති පුතේ විනාඩි 7ට. විනාඩි 7ට පිස්සු ඇදෙයි. කවුද නෙෝන් ඇන්ජලෝගේ අම්මා? කැන්සර් ඒ ඉස්කෝලේ ඔහොම පාඩම් කරලා දෙනවද විනාඩි 7ට ඔච්චර? නෑ සර්. ටියුෂන් පන්තියක වෙන පන්තියක ඉංග්‍රීසි පන්තියේ නෑ නෑ නේ. බබා හොඳයි නේද? දාන්න 5ක්. ඔව් පහක් දාන්න යාට කෝ 5ක් දාන්න ටක් ගන්න. යේ අම්මි 5ක් දාන්න බබාට. හොඳයි නේ කෝ යේ හරි. හරි දැන් ලියලා මේ බබට ඔව් දැන් ලියන්න පොතේ ලියන්න ඊළඟට කවුද ගන්න? රයිට් ඔෂිනිට පස්සේ ශනායාව ගන්නවා නිකන් ඉන්න එපා කියලා පැට්‍රිස් වෙන්න හරියටම කිව්වොත් තමයි දරුවා හම්බ වෙන්නේ. දිනුලි බබා හරිද ආච්චි එක කියලා පුරුදු වෙන්න. ගල්පාන්තය ජයන්තියා මල් පෙතියා උඩ හපයා බුලත් හපයා කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා හරි මල්ලි කිව්වා දෙක වසර පුතානේ හරි ඔෂිනි බබා කියන්නේ දැන් වාඩිලා කියන්න ගල්පානිය වාඩිලා ජයන්තයා දුව වාඩිලා කියන්න ගල්පානිය ජයන්තයා මල් පෙතියා උඩ හඳයා බුලත් හපයා කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා රයිට් තරුවක් තියෙනවා අයියට අක්කටයි මල්ලිටයි දෙන්නටම තරු පොතේ දාගන්න කවිය මේ පරිසරයේ පොතේ දෙපාරක් ලියලා ෆොටෝ ගාලා දාන්න පුතේ වාට ලෙෆ්ට් වෙන්න පුළුවන් බයි නෙජිත චනාය ඇසිද රේස් හෑන්ඩ් කරලා තියන්න කියන්න ගල්පාටිය ජයන්තියා මල් පෙතියා උඩ හඳයා බුලත් අපය කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා හරි පුතේ පුතාට ලෙෆ්ට් වෙන්න පුළුවන් පරිසරයේ පොතේ කවිය දෙපාරක් ලියලා ෆොටෝ ගහලා දාන්න මට හවස පන්තියට සම්බන්ධ වෙන්න ඊළඟට මම අශෝක පෙතියෝ ඒ ටිකයි පතිරණ සාලය ටික පාඩම් කරලා දෙන්නම් බයි වාට ලෙෆ්ට් වෙන්න පුළුවන් රයිට් ශනායා යන්න නැහැ හරි කියන්න ජයන්තියා මල් පෙතියා උඩ හඳයා බුලත් හපයා කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා හරි පුතේ පුතාට ලෙෆ්ට් වෙන්න පුළුවන් කවිය දෙපාරක් ලියලා පරිසරයේ පොතේ ලියලා ෆොටෝ ගාලා දාන්න බයි රයිට් ඊළඟට කවුද පහන්දි ඔෂිනි විදුස් ලෙෆ්ට් වෙන්න පහන්තියෙන් පුතේ වැඩේ ඉවර නම් ලෙෆ්ට් වෙන්න ටක් ගාලා අනිත් ළමයි ඒ වෙලාවේ කියලා පුරුදු වෙන්න දිනු බබා දිනුලි ඔයා ආච්චි එක කර කියන්න ඕන කටපාඩම නෙමෙයි වැඩේ ඇක්ෂන් එකක් ඕන මට ගල්පටියා ජයන්තියා මල් පෙතියා උඩ හඳයා මට කර කියන්න ඕන නැත්නම් අයින් වෙන්න තෙදස්නා දැන් මම මයික් ඔෆ් කරා තෙදස්නට දුන්නා ගල්පාටියක් ජයතියක් මල් පෙතියක් උඩ හඳක් බුලත් හපයක් කොළ කනයක් ලේ තිත්තයක් ඉර හඳයක් මම දැක්ක ඔයා අකුරක් ශබ්ද කරනකොට වෙනස් අකුරක් කිව්වා උඩ හඳ වගේ එකක් කිව්වා නිකන් ඉංග්‍රීසි විදියට කිව්වා ආයි කියන්න බලන්න එක සැරේ වෙලා නෑ මට අගල ගන්න ගල් මණියක්
වැරදි. ශබ්ද කරන වැරදි. ගල් පාණ්ඩිය ජයන්ති අනිත් ළමයි කියනකොට බලා ගන්න. සෙනු දැන් ලියලා පාඩම් කරන්න. ලියලා පාඩම් කරන්න. දැන් පාඩම් කරන්න ඕන ආයි පස්සේ නෑ වෙලාවක්. ඔයාට නැත්නම් ආයි කරන්න වෙනවා. සර් කියන්නේ දැන් ආ කියන්න. ගල් ආයි පාඩිය රුචි කරන්නේ නැත්තේ එතකන් ජය අනිත් අය කරන්නේ නැත්තේ ඇයි? සජිත නික්ලේෂයි කරන්නේ නැත්තේ. එයා අනිත් ළමයි දෙනකොට ඔයගොල්ලෝ කරන්න ඕන පාඩම් මදි ටික දැන් හදාගන්න ආයි හෙට කරන්න එපා. ඉවරයි. එතකොට කියන්න සෙනු කියන්න. ගල් පාඩිය ජයන්තිය මල් පාතිය උඩා දෙයක් නෑ මල් පාණ්ඩිය නෙමෙයි මල් පෙතියා. හරි. පස් පාරක් කවිය කී පාඩම් කරන්න දැන් එක අකුර වැරදුනත් දෙන්නේ නෑ පුතේ. එහෙම තමයි ඉතින්. පාඩම් කරනවා කියන්නේ ඒකනේ. වැරදි නම් මං කියන්නේ බෑ. හොඳයි කියන්න බෑ. හරි. කාටද මයික් එක දුන්නේ? මයික් එකේ මැසේජ් එක ආවේ පහන් දියා කියන්න. ගල් පටියා ගල් පාණ්ඩියා නෙමෙයි. ගල් පාණ්ඩියා නෙමෙයි. ගල් පාණ්ඩියා කිව්වේ නෑ මම. ගල් පාණ්ඩියා. වැරදි. කවිය පස් පාරක් ලියන්න. කවිය පස් පාරක් ලියන්න. නික්ලේෂ. ගල් පාණ්ඩියා නෙමෙයි ගල් පාණ්ඩියා. ගල් පාඩිය ජයන්තිය මල් පෙතිය උඩා දෙයක් පුලත් අපේ කොල කණයා පුලත් අපේ කොල කණයා ඒ තිස්සලා ඉර හදලා නියම යන්නේ ගන්න කියන්න ඕන. හරි පුතේ ලෙෆ්ට් එන්න. බයි. මුසනයි. රුෂ්මි. ෂේ කියන්නේ කියන්න. ඒ එතකන් ඔසිලි අනිත් අය පැට්‍රිස් කරන්න. කියන්න. ගල් පඩියා ජයන්තිය මල් පෙතියා උදහන්දයා බුලත් අපේ කොල කණයා ලේ තිත්තේ ඉර හදයා හරි හොඳයි. හැබැයි ගල් පණ්ඩියා නෙමෙයි පාණ්ඩියා. පා වෙන්න ඕන. ඒ ශබ්ද කරන්න ඇලපිලි ඉස්පිලි පාපිලි පාඩම් වලට අදාළවත් එක තමයි මේ පාඩම් යන්නේ පුතේ. ඒ හින්දා ඒක හරියටම ඕන. මට ඔයාලට ලෙෆ්ට් එන්න පුළුවන් ඒ උනට ඔයාගේ වෙන වරදක් නැහැ. කවිය දෙපාරක් ලියලා පරිසරය පොතේ ෆොටෝ ගාලා දාන්න ලෙෆ්ට් එන්න. බයි. ඔසිලි. කියන්න ටකල කියන්න. ගල් ගල් පාඩිය ජයන්තිය මල් පෙතියා උඩහඳයා බුලත් හපයා කොල කණයා ලේ තිත්තයා ඉර හඳයා නියමයි. පුතා ලෙෆ්ට් එන්න පුළුවන්. කවිය දෙපාරක් පරිසරය පොතේ ලියලා දාලා ඉන්න මේ පුතා ලෙෆ්ට් එන්න ක්ලාස් එක ඉවරයි වාට. හොඳයි. 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 තව කවුද ඊළඟට? සජිත. සෙනු ලෙෆ්ට් එන්න ඔයා. නෑ නෑ සෙනු ඉන්න වෙනවා. සෙනු එක තැනක් වැරද්දුවා. රයිට් ඊළඟට. ඊළඟට දිනු. සජිත හරිද මයික් එක? කියන්න. නන්දන්ස හරි පටන් ගන්න. ගල් පණ්ඩිය ජයන්තය මල් පෙතියා උඩහඳයා බුලත් අපේ කොල කණයා ලේ තිත්තයා ඉර හඳයා හොඳයි. ජයන්තයා නෙමෙයි ජයන්තියා යන්න එතන වැරදුනා. කවිය දෙපාරක් ලියලා දාන්න. හොඳයි කමන්නේ. ලෙෆ්ට් එන්න පුළුවන්. තරුව නෑ හැබැයි. හරි. වකුරා කරදිච්ච ඉඳලා. හරි. තරුව හම්බුනේ අර මං හරියටම කිව්ව ළමයින්ට විතරයි. එක අකුරක් වැදගත්ද ඔව් ඔව්. එහෙම තමයි. කවුරු දිනුලි ඔයා. ඊළඟට එතුම්. කියන්න. ගල් පාඩිය ජයන්තිය මල් පෙතියා උඩහඳයා බුලත් කණා බුලත් හපයා. බුලත් හපයා කොල කන්‍යා ලේ තිත්තයා ඉර හඳයා ඔව්. චූටි වරදක් තිබ්බා. ඒක හදන්න ආච්චි. බබා හොඳයි. බබා 3 වසරනේ.
හරි 3 වසර ළමයට ඔහම එයා 3 වසර කිව්වට එයා දෙකේනේ තාම. ජනවාරි නේ උපන්දිනේ. ඉතින් බලනකොට දෙකේ බබෙක් වගේ අර විදුස් වගේ. ඉතින් නියමයි සුපිරියා. හරි හැබැයි ඉතින් අර චුට්ටක් කරදුනාම නීතිය අනුව තරුවක් දෙන්න බෑනේ. ඒකයි නැත්තම් තරුවක් දෙන්න තිබ්බා. හරි. කමන්නේ ප්‍රැක්ටිස් කරන ඊළඟ කවියෙන් ගමු අශෝක බෙතිය වගේ ඊළඟට කියලා දෙන්නම්. හරි පුතාට ලෙෆ්ට් එන්න පුළුවන් කවිය දෙපාරක් ලියලා දාන්න. පරිසරේ පොතේ. හරි බයි. ඔව් පන්ති ඉවරයි. ආච්චි පහක් දාන්නකෝ බබා. ජයන්තියා මල් පෙතියා උඩ ඔව් පහක් දාන්න පහක්. යේ ඒවයි මේකනේ. කොළ කනයා හා. ලේ තිත්තය උඩ ඉරහන් ඉරහන්. අපිට මුලින් බල කියන්න මට ඇහුන්නේ අරයා එක්ක කතා කරා. කියන්න. ගල් පාන්දිය ජයන්තියා මල් පෙතියා උඩ හඳයා බුලත් සපයා කොළ කනයා ලේ තිත්තය ඉරහන් නියමයි තරුවක් තියෙනවා යාට. අම්මි පහක් දාන්න බබාට. පහක් දාන්න. යේ! 3 වසර පුතේ කෝ කවියක් කිව්වා කියන්නේ මරුනේ. ෂා ලෙෆ්ට් එන්න පුතේ කවිය දෙපාරක් පරිසරයේ පොතේ ලියලා දාන්න බයි. බයි සර් බයි. තෙදස්නා. පොට්ටි කියන්න සර් හරි පොට්ටි කියවන්න. හරි පොට්ටි දාන. තෙදස්නා කියන්න. වාඩිලා කියන්න දුව. පටන් ගන්න. අන්න පොත බලන්න. පොත අයින් කරන්න. ඔක්කොම අයින් කරන්න. දුවන්ත සර් වන්දලා ඉවරයි. දුවන්ත හොඳට බලන් ඉන්නේ. කියන්න පටන් ගන්න. ගල් පාඩියක් ජයස්තියක් මල් පෙතියක් උඩ හඳයක් බුලත් හපයක් කොළ කනයක් ලේ තිත්තයක් ඉර හඳයක් නියමයි. හරි පුතේ කවිය දෙපාරක් ලියලා දාන්න. බයි ලෙෆ්ට් එන්න පුළුවන්. රයිට්. පහන්දි ඔයාට. ඊළඟට සෙනු ලෑස්ති වෙන්න. ගල් පාන්දිය ජයන්තියා මල් පෙතියා උඩ හඳයා ලේති බුලත් හපයා කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා හොඳයි දුව ලෙෆ්ට් එන්න පුළුවන්. ඔය තියෙන ලස්සනට ඔයා කිව්වා නියමයිනේ. පුතා අම්මි පහක් දාන්න බබාට. ඒකනේ ඔය කවියක් විනාඩි 7න් පාඩම් කරේ. ඒකනේ. හරි. සෙනු බබා කියන්න මයික් ඔන් කරන්න. අන්තිම විනාඩිය පුතේ පන්ති අනිත් බබාලට ලෙෆ්ට් එන්න පුළුවන්. පන්ති ඉවරයි. ගල් පාඩිය ජයන්තියා මල් පෙතියා උඩ හඳයා බුලත් සපයා කොළ කනයා ලේ තිත්තයා ඉර හඳයා රයිට් පුතේ. හරි හොඳයි. ඔයා හොඳයි. හරි. එහෙනම් පුතේ අපි පන්ති අවසන් කරනවා. ඔන්න පන්ති දෙකක් කරාද ඔයා ගෲප් ක්ලාස් එකේ බබෙක් පායන්න බා. ඔයාට හෝම් පාඩම් නම් ශිෂ්‍යත්ව පාස් වෙන්න පුළුවන් පුතේ. අනිත් ළමයින්ට උච්චර පාඩම් නැහැ. ඉතින් එහෙනම් හවස පන්තියට එන්න. බයි. බයි සර් බයි.